සිදුවත් කුමරු බුදු බවට පැමිණිදා තිබූ මාර යුද්ධයේදී දස බිම්බරක් මාර සෙනගතක බලවත් දේවරුම් පවා බියේ පැන ගිය කල තන්නිබොම සටන් කරන්නේ එතුමා ළඟ අභීතව රැඳි ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල තෘප්තිමත් වෛශ්‍රවණ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ බෑරණුවන් වූ පූර්ණක නම් යක්ෂ සේනාධිපති ආර්දාව එරන්දතේ නම් නාග මාතාවන් කුසින් තලගිරි කන්දේ උපත ලබා තරුණ වියේදී දෙවුන්දරට වැඩ දෙවුන්දරින් අලුත් නුවරට වැඩ උක්කේ නන්දකය ගල්වන්නට වරම් දී උග්ගල් අලුත් නුවර නමි ප්‍රසිද්ධ කරවා වඩිකපත් ගලි මල්ල කෞසිය කොණ්ඩති කවුඩි කාවේරි දේශවලි යකුන් ගෙන්නාමාවේ රෑනින් ගල් කප්පවා උඩමළුව පල්ලෙමළුව උඩ වීදිය පල්ලෙවේදිය දික් වීදිය කොට වීදිය නම් තබ්බ වාසට යාලක්කෙත් අස්වද්දවා මේ සිංහල දීපයේ ධූරය උසුරන අලුත් නුවර මුරුත් ඇස් මංගල්‍යයට දිවස් කරුණාකර වැඩ වාසය කරන සූර පීර ධීර වංශෝද්භූත දරිමුණ්ඩ දේව ස්වාමීනි ඔබ වහන්සේට දෝත් නගා වැඳ නමස්කාරයන් කියා සිටින කන්නලව්ව දිව කණින් අසා දිවනකින් බලා වදාරා මේ ආතුරයන්ගේ සකලාභිවෘද්ධි වර්ධනය කරවා මොවුනට වැඳ පැමිණැත්තා වූ වින දෝෂාන්ධකාරයන්ද යක්ෂ ප්‍රේත පිසාච භූත උපද්‍රවයන්ද තුන්දොසින් දාටගත් රෝගාබාධයන්ද අද මේ වෙලේ පටන් දුරින් දුරු කරවා සර්ව ආරක්ෂා සලසන සේක්වා